සියලු දෙනාට අයිබෝවන් පිළිගන්නවා SLD YouTube channel එකට. අද කතා කරන්නේ මීට කලින් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. මීට කලින් දාපු වීඩියෝ එක. ඒ වීඩියෝ එකේදී අපි කතා කරා කොහොමද Facebook page එකක් create කරගන්නේ, grow කරගන්න අපි මොනවද use කරන්න පුළුවන් techniques වගේ ඒවා කිහිපයක් කතා කරා. ඉතින් අදත් ඒ වගේ දේවල් කිහිපයක් තමයි කතා කරන්නේ සහ මේ වීඩියෝ එකේ කතා කරනවා ඒ එදා පටන් ගත්ත ඒ YouTube channel එක එදා ඒ අලුතෙන් පටන් ගත්ත YouTube channel එක අද තත්ත්වය සහ මොකද වෙන්නේ ඉස්සරහට ඒ වගේම තවත් ඉස්සරහට part 3 එකක් විදිහට වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද ඊළඟ තත්ත්වය කියලා බලන්න. ඉතින් මේ විදිහට තමයි grow වෙලා තියෙන්නේ අපේ platform එකේ FB page එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම හදපු වෙන pages වගේක්. ඉතින් මේක sketch කරනවා කියලා මේ අලුතෙන් මම මේක ඉස්සෙල්ලා මේකේ niche එක වෙනස් කරා. මොකද මම මීට කලින් දාලා තිබ්බේ වෙන niche checking videos වගේක්. ඉතින් ඊට පස්සේ ටික දවසක ඉඳලා ඒකේ views යන්නේ නැතුව තිබ්බේ. ඒ නිසා මම niche එක වෙනස් කරලා මම ඒක try කරනවා මේ දවස්වල. අපි බලමු ඒක මොකද වෙන්නේ කියලා. ඒක එහෙම තියෙද්දි අපිට බලා ගන්න පුළුවන් එකේ කොහොමද country types කියන්නේ කොහොමද වෙලා තියෙන්නේ කියලා grow එක. මේක මම අර ඔයාලට පෙන්වන්නේ නිකන් idea එකක් ගන්න කොහොමද මේකට වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. ඉතින් මේ channel එක මම හොඳට කරගෙන ගියා. හොඳට views උත් තිබ්බා. හැබැයි එකපාරට මේකේ views යන්නේ නැතුව ගියා. ඉතින් මේ channel එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක මම niche එක මාරු කරලා try කරනවා මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා බලන්න. මොකද මගේ experience එක ඔයාලත් එක්ක share කරන්න නිසා වල බලා ගන්න පුළුවන් waitlist criterias ඔකේ 5ක් complete වෙලා තිබ්බා. දැන් 4ක් වෙලා තියෙනවා. 5 විදියට අර views ගන්න අඩු වෙලා නිසා තමයි 4ක් වෙලා තියෙන්නේ. අනිත් එක නම් 10000 ඔන්නේ මේ followsලා ඒක තාම complete වෙලා නැහැ මෙතන. මේ සමහරක් අය කියලා තියෙනවා වෙලාවකට criteria complete කරන්නේ නැතත් monetization notification එක එනවා කියලා එහෙමත් කතා කරලා තියෙනවා. ඉතින් මෙතන notify me button එක තියෙනවා අර බලා ගන්න පුළුවන්. මේක තමයි අපේ chocolate biscuit studio කියන අපේ channel එක. අපේ page එක මම ඔයාලට තව කරන page එකක් තියෙනවා. ඒක පස්සේ පෙන්නන්නම් ඒකේ තත්ත්වය කොහොමද කියලා. ඒකත් පටන්ගෙන තාම මාසයක්වත් නැහැ. ඒ channel එකත් මෙතනම මේ page එක මේ account එක හරහාම තමයි එක හැදුවේ. අපි බලමු මේකේ මම හදලා තියෙන ඔයාලට පෙන්වන්න grow වෙන විදිහ. ඒකේ මම කරේ වෙන niche එක nail art කියන niche එක තමයි ඒකේ කරේ. ඉතින් මේක යන්නේ biscuit ඒ කියන්නේ ගොඩම focus වෙලා තියෙන chocolate සම්බන්ධ දේවල් එක්ක. ඉතින් බලන්න පුළුවන් මේකේ grow එක කොහොමද කියලා ඔයාලට දැන්. audience retentions කොහොමද ඊට පස්සේ මෙයාලගේ කොහොමද content කියලා තියෙන්නේ. age and gender ඊට පස්සේ top countries මොනවද කියලා තියෙන මේ වීඩියෝ එක ගත්තාම ඔයාලා බලා ගන්න පුළුවන් මොන countries වලටද ගිහිල්ලා තියෙන්නේ grow වෙලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ අපි ගියොත් එහෙම වෙන මේ වීඩියෝ එකට ඒ වීඩියෝ එක හරහා අපිට බලා ගන්න පුළුවන් top countries විදිහට United States කියලා තියෙනවා, South Africa වගේම ඉන්දියාත් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ United Kingdom UK ඔය විදිහට හොඳ countries වලටත් ගිහිල්ලා තියෙනවා. ඉන්දියාව වගේ රටවල් වලටත් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලාගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක ගිහිල්ලා තියෙන්නේ වෙන මේ වගේ South Asian countries වලට. ඒ කියන්නේ Asian countries වලට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකට අපි දන්නවා rate එක අඩුයි pay කරන ඒ වගේ රටවල් වලට. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් විශේෂම දේ තමයි grow වෙලා තියෙන රටවල් අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ බලපු විදිහට අපි අප්ලෝඩ් කරන ටයිම් එක තමයි මේකට ගොඩක්ම බලපාන්නේ. ඉතින් මේ විදිහට niche එකක් අපි සිලෙක්ට් කරද්දී අපි බලන්න ඕනේ ඒවා මොන වගේ රටවල් වලටද වැදගත් වෙන්නේ. අපි රටක් සිලෙක්ට් කරනවා නම් grow කරන්න ඒ රට ගොඩක් ඉන්ටරෙස්ට් වෙන niche එක තමයි අපි තෝරගන්න ඕනේ. මොකද අපි ඒක මේ grow කරන්න try කරන්නේ ඒ රට හරහා නිසා. ඉතින් මේ වගේ මම මේ chocolate කියන එක ගත්තා මේක එකක් නෙවෙයි. ඉතින් හැමෝම කැමති දෙයක්. ඉතින් ඒක නිසා තමයි මම මේක තෝරගත්තේ. ඉතින් page recommendation වල බලා ගන්න පුළුවන් මේකේ තාම හොඳ recommendations තියෙනවා. ඒ වගේම මෙතනදී page එකේ status වලට ගියපුවම ඔයාලට බලා ගන්න පුළුවන් page එකේ status එකත් active විදිහට තියෙනවා. අවුලක් නැහැ. මේ page එක සතියක් දෙකක් නේ දැනට පටන්ගෙන සතියක් වගේනේ. ඉතින් ඒකත් මේ විදිහට grow වෙලා යනවා. දැන් මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම් කොහොමද අනිත් කොහොමද මේක ඉතුරු ටික grow වුනේ කියන එක. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ වීඩියෝ එක කරලා දවස් දෙකකට වගේ පස්සේ. එතකොට මම අලුත් වීඩියෝ එකකින් අරන් එනවා කොහොමද grow එක කියලා. ඉතින් දැනට ලොකු views ගිහිලා නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් channel එකට ගියොත්. දැනට මගේ මේ විදිහට ඔයාලට page 4ක් බලා ගන්න පුළුවන් තියෙනවා. මම nail studio එකේ videos මම පස්සේ ඔයාලට පෙන්නන්නම් ඒකේ කොහොමද grow එක කියලා.
දැනට ඔයාලා බලා ගන්න පුළුවන් අපේ බිස්කට් චොකලට් බ්ලිස් ස්ටුඩියෝ කියන channel එකේ page එකේ තත්ත්වය ඉතින් මේ විදිහට තමයි විශ්කලා තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් 4.0 ගානක 4.6k වගේ කියන්නේ මෙතන ටිකක් කියන්නේ 3000 වලට වඩා views කියපු එක වීඩියෝ එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් ලොකු ප්‍රමාණයක් නෑ. හැබැයි 1000 වගේ ඒ තියෙන ලොකු ප්‍රමාණයක් නෑ. ඉතින් මේකේ මම හැබැයි කරපු දේ තමයි consistency තාම මම මේකේ වීඩියෝ දාගෙන යනවා. මොකද කිසිම page එකක් පොඩි views ප්‍රමාණයක් ගියා කියලා කිසිම වෙලාවක අතාරින්න හොඳ නැහැ. continuously consistency අපි videos upload කරන්න ඕනේ අඩුම දවස් 10ක් 15ක් අතර ප්‍රමාණයක්. මොකද ඒක ඊට පස්සෙත් page එක ප්‍රශ්නයක් තියෙනවා වගේ වාට දැනුනොත් ඒ කියන්නේ views නැහැ වගේ දැනුනොත් ඊට පස්සේ අපි වෙන page එකක් create කරලා ඒකට මාරු වෙන එක කරාට කමක් නැහැ. මොකද ඒක page එක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. නැත්නම් සමහරක් විට මාසයක් upload කරලා මේ grow වෙන්නත් පුළුවන්. නැත්නම් viral යන්නත් පුළුවන්. ඉතින් අපිට එච්චර කලින් ඉන්න බැරි නිසා ඉතින් උත්තර කාලේ කියන්නේ නොයන්නත් පුළුවන්. ඒ නිසා අපි අර ඒ විදිහට කරනවා. හරි ඔය ටික තමයි අද කතා කරන්න තිබ්බේ. ඉතින් අනිත් වීඩියෝ එකේ අරගෙන ඊළඟට කොහොමද අපේ page එකේ grow එක කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.